මේ කීයද? මේක 1990. අනේ ඉතින් මේ හරි අපි දැන් ඊනගේ එකට යන්න. නෑ එතනට ආය අලුතෙන් ටිකට් ගන්න ඕනේ නෑ ළමයි. අර ටිකට් එක එන්න පුළුවන්. මේක මේ කම්පියුටර් සේම් ප්‍රයිස්. හරි හරි. මං කිව්වේ කට්ටිය ගොඩක් පොට්ටේ මාරන් යනවා පොට්ට අඩු ඇති. ලස්සනයි රෑට. අපි ආවේ දවල් වෙලා ටිකක් හවස් වෙලා වගේ. දැන් ලයිට් එහෙම දාත් මේක ලස්සනට ඩෙකෝ කරලා හායි ඉතින් අද අපි යන්නේ shopping festival එකක් බලන්න. ඒක තියෙන්නේ BMICH. ඉතින් මේක අමාවුරුද්දක් වගේ තියෙනවා. මං හිතන්නේ මේක 21 වෙනිදා වෙනකන් බෝඩ් එක ගහලා තියෙනවා මෙතන 21 වෙනිදා වෙනකන් තියෙනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවාද තියෙන්නේ කියලා. අපි ගිය අවුරුද්දෙත් ආවා. මගේ මතකයි. මේක හැම අවුරුද්දෙම තියෙනවා. අපි ගිහින් බලමු. ක්‍රිස්මස් එකටත් සරසලා තියෙන්නේ. සෙනග ඇති සමහරට අද නිමාඩු දවසන්. යන්න පුළුවන්ද තෝ? හරි ළමයි එනද යන විදියටම දෙන්නත් එක්ක ගියා. පාර වැරදිලු. එනදට අපිට පුළුවන් මේ අතන ඒ වොෂ්රූම් එක පැත්තෙන් යන්න. මේ පාර ඒ පැත්ත වහලා. එන්ට්‍රස් එක තියෙන්නේ අනිත් පැත්තේ. මෙතන එක්සිට් එක විතරයි එතන යන්න දෙන්නේ. ඉතින් ඔයාලත් ආවොත් පියාගේ අතර මං එන්න එපා. අතන කාර් පාක් එකේ ඉඳන් අර හරියෙන් එන්න තියෙන්නේ. ඔය කාර් එකක් දාන්න. එතනින් තමයි අපි දෙන්න ඉස්සල්ලාම ගියේ අර පැත්තට. ඔයගොල්ලෝ දන්නේ නැති මේ පැත්ත ගැන. එහෙන් යන්න දෙන්නේ නැහැ තුල්ට. ඔයගොල්ලෝ වාහන ගෙනා නම් මෙතනින් පාක් කරන්න පුළුවන්ද කියලා ෂුවර් නැහැ. ටිකට් එකක් 150යි ළමයි. මෙතනින් එන්ට්‍රන්ස් එක වෙනස් කළා. කලින් අපි ගොඩ කාලයකට පස්සේ ආවේ හැබැයි මට මතක ඇල්ෆා ෆෙස්ටිවල් එකක් තිබ්බ මේකෙම තමයි. ඉතින් ඔයාලට ඕන දෙයක් මෙතන ඇති කියලා මං හිතනවා. මොකද එම අයිටම් එක වගේ තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට සරප්පු ගන්න පුළුවන් ලස්සන ඒවාත් බෑග් තියෙනවා. ප්ලස් මේ වගේ අයිටම්ස් ඒ වගේ බෑග් උත් තියෙනවා. ලස්සනයි මේ බෑග් එක. අයි මේ කීයද? 3000. ඔය මේක ඉන්දියන් මේක ඉන්දියන් ෂොප් එක. නාග්‍රා ෂූස් ස්ටෝර් කියලා. නාග්‍රා මං හිතන්නේ හරි ඇති මං කිව්වා. කොහමද ඉන්දියන් ෂොප් එකක් මේක. ඔයාලට මෙතන බලන්න පුළුවන්. මෙතනත් ඔයාලට පේනවා ඇති මේ මේ වගේ ෆැන්සි තියෙන අයිටම්ස් තියෙන ලස්සන ඒවා තියෙනවා. ඇවිල්ලා බලන්න. මයින්ටත් දෙරප්පු තියෙනවා මම දැක්කා. හරි අපි තාම චුට්ටක් ඉස්සරහට ගිහලා බලමු. පොඩි ළමයින්ට
ඇඳුම් තියෙනවා ඕන එකක් තියෙනවා. එතන ඩෙනිම්ස් තියෙනවා. ඊට පස්සේ කිචන් අයිටම්ස් උත් මෙතනින් ගන්න තියෙනවා. මෙතන 30% ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා. ලේඩීස් විතර ජෙන්ට්ස් උත් තියෙනවා. Gents මේ කීයද කොහොමද? අයි 5,500. 5,000 Discount 3,850. 3,800. 800. මෙතන ටූල්ස් මම හිතන්නේ තියෙන ටූල්ස් කියන්නේ අර ගාඩන් මේවට. මෙතන ඇඳුම් තියෙන්නේ. ඊට පස්සේ මේ තව ඉන්දියන් ෂොප් එකක් තියෙනවා යාළුවා. ඉන්දියන් ෂොප් එක. ඊට පස්සේ පොතුත් තියෙනවා ඕන්න. beauty item. ඉන්දියන් ෂොප් නම් ගොඩක් තියෙනවා මෙයාට. ලස්සන බෑග් තියෙනවා. ලස්සන බෑග් තියෙනවා. perfumes තියෙනවා. electric items තියෙනවා. මෙතන glass තියෙනවා යාලට මේ. මේ කීයද? කට්ටිය බිසි. වෙන තැනක බලමු. මෙතන පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පොඩි තැනක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතනලා ඊනගේ කෑල්. මෙතන එක තැනක් තිබ්බේ. අපේ එතනින් තමයි එතන ගොඩක් ඉන්දියන් ඒවා තිබ්බ ෂොප්ස් ක්‍රිස්මස් එකට සරසල්. හරි අපි දැන් ඊනගේ එකට යමු. ඔයාලට පේනවා ඇති අර එළිය එතන ඉලෙක්ට්‍රික් වාහන ගෙනල්ලා බව් එකෙන් තියෙනවා. එතනට අලුතෙන් ටිකක් ගන්න ඕනේ. නෑ එතනට අලුතෙන් ටිකක් ගන්න ඕනේ නෑ ළමයි. අර ටිකට් එක එන්න පුළුවන්. ක්‍රිස්මස් ඩෙකෝ ටිකක් තියෙනවා. ඔයාලා මේක මතක ගන්න. ඔයාලා මගේ මේ කොන්කල් මෙතන සද්ද වැඩි කියන එක ඇහෙනවද දන්නේ. ඔයාලා මගේ මේ ලේඩි ජේ එකේ අපි ක්‍රිස්මස් අයිටම්ස් බලන්න ගිය වීඩියෝ එක බැලුවේ නැත්තම් බලන්න ගිහිල්ලා ඒකේ මම ඔය අයිටම් එක ගැන දාලා තියෙනවා. ඒක ලස්සන ක්‍රිස්මස් ඩෙකෝ එක. ලයිට් පත් වෙලා ඒක නිකන් හිම වැටෙනවා වගේ පේන. ඇඳුම් තියෙනවා. එතන පොඩි ළමයිගේ අයිටම්ස් තියෙනවා. එතන ක්‍රිස්මස් අයිටම්ස් තියෙනවා. කොහොමද ගණන්? 10,200. Right again. That is here. How many? මේක 1000යි නේ. एक एक दस देसी है.
මේක මේ කම්පියුටර් එකේ same price. හරි හරි. මේව 1000යි. මේව 1000යි නේ. කාඩ් පේමන්ට් පුළුවන්ද ඔයාලට? බෑ නේ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් පුළුවන්. හරි අපිට කොට. Thank you. බූල් බූල් එක. මේව කීයද? මිස් මේ කීයද? 3000යි. මේක 3000යි. මේක ඇත්තටම මේ කලර්ස් තිබ්බා. ගොඩක් කට්ටිය කැමති තැන මේ ඌරෙක් කරන් දෙන්න. ඊයත් ගන්න. 1100. Okay, what's up, honey? I'm on the ride to how you do. Where was it? Got out of shot and knocked on the Brooklyn. Atmosphere filled with romance. Sexy as can be. Cause I'm only singing like Bumblebee. Shot the shepherd, jelly, woman. Sexy as can be. Cause I'm only singing like Bumblebee. මේ කීයද? 1950. මේක 1950. අනේ ඉතින් මේක. මෙයත් ඒ ගන්නවද? ජෝඩිය. අපේ තියෙන පොඩි කිව්වොත් මේ කට්ටියට මේ කොහොමද ගන්න? 4950. ලොකු එක්කන? ඒක 9500. ඒකට 10% ඩිස්කවුන්ට් එකක් කරලා ඒකට ආෆ්ටර් ඩිස්කවුන්ට් ප්‍රයිස් එක තමයි මේ දාලා තියෙන්නේ. මේක 4450 වෙනවා. ඒකට 10550 වෙනවා. 10% ඩිස්කවුන්ට් තියෙනවා. Oil. ටික වෙලාවක්. ටික කොහොමද ගන්න? 900. මේ printed ඒවානේ. printed එක. මේ පාට යන්නේ මොකුත් නෑ. පාට යන්නේ මොකුත් නෑ. කැඩෙන්නේ නැහැ මේ වැඩේ. ලංකාවේ හද. ලංකාවේද? විකිය 900. Plain එක 720. Plastic balls තියෙනවා. මේ කප් වලටනේ මේක කොහොමද ගන්න? 240. 240. මේ ක්‍රිස්මස් වගේ මේ අයිටම් එක මේ කවුරු හරි මෙන්න මේක කවුරු හරි ඔයාලා මේ යූස් කරලා තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. මොකද මාත් මේක ගන්න හිතාගෙන ඉන්නේ. මොකද මම ගොඩක් වෙලාවට මේ පුටුවේම තමයි වැඩි වෙලාවක් ඉන්නේ අපේ ජොබ් එකත් එක්ක.
ඉතින් මේක මම ගන්න හිටියේ. අර යූස් කරන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මේක හොඳද නැද්ද කියලා. මේක කොහොමද ගණන්? ඒක 2300. 2300 නේ. 2300. මෙතනත් ගෙදරට අවශ්‍ය නේව තමයි තියෙන පිහි. ඕන දෙයක් තියෙනවා. අලුත් ගන්න පුළුවන්. 150 කඩේ නැද්ද? හම්බුනේ. ඉස්සර අපි කලින් පාරේ නෝට මෙතන තියෙන 150 කඩයක් කියලා එකක්. ඕන බඩුවක් 150යි. මිනිස්සු අම්මෝ කොර කාලා ගන්නි. මට මතකයි මේ අපි දෙන්නත් ඒකෙන් බඩු ගත්තා ඉස්සර ඒ මැරි කරන්නත් කලින් මේ ඉතින් එතන ඕන බඩුවක් 150යි 150ට වැඩි ඒවත් තියෙනවා ඉතින්. අර 150 ඒවා අයිටම්ස් උත් තියෙනවා. ඉතින් මෙතන පොඩි ළමයින්ට සෙල්ලම් බඩු තියෙනවා. මම ගන්න ඉන්න එකක් තියෙනවා. මේක ඔකක් ගන්න ඉතින් ඉතින් ඔව් මේක 12000 බැටරි එහෙම කොහොමද මේ ඕකේ බැටරි එක සාමාන්‍ය හොඳයි මේක ඒ කියන්නේ මොඩිෆයි කරන්න පුළුවන් මේකේ සාමාන්‍ය මොඩිෆයි කරාම මේක යට මෙටල් එකක් එන්නේ ඔයගොල්ලෝ ඩිස්කවුන්ට් ප්‍රයිස් නැත්තම් මේක ඔය එක 12 මේවා ඒක 9500ක් වෙනවා ඒක 25යි මේකේ මොන හරි තියනවාද ස්පෙෂල් මොන හරි ඒ කියන්නේ නේ මේක සාමාන්‍යයෙන් ෆෝවිල් එන්නේ කොහොමද මෙටල් එකක් එන්නේ යට මෙටල් එකක් ගියා ඩියුරබිලිටි එක මොකක්දයි මේ 4 wheel නේ ෆෝවිල් මේව 4 wheel නෙමෙයි ඉන්නේ මේක ෆෝවිල් මේක මේක ෆෝවිල් මේක ෆෝවිල් ලෙගෝ දින ලෙගෝ මෙතන කොට්ට තියෙනවා ඒ කීයද දැන් මේකටත් වැඩි පොඩි එකක් මේක කොහමද ඒක 100යි. ඒක මයික්‍රෝ ෆයිබර්. මයික්‍රෝ ෆයිබර් ඒක ලොකු එකක් තියෙනවා. ඔය මෙතන බෙඩ් ෂීට් තියෙනවා ලස්සනව තියෙනවා ඒකට බලලා ගන්න පුළුවන් එහා පැත්තට ගිහිල්ලා බලමු ෂුවර් ගේන හලෙපා. ඕක දෙන්න වෙන්නේ නැහැ. උනාට මේ වත් පිටිට යනවා. මේ ටවල් නේ ටවල් වෙන්නේ ඔව් ටවල් තමයි මෙතන ඔයාලට ස්ටොක් තියෙනවා කොහොමද ගන්නේ 350. 350යි ඔව්. මේකක් මත මේව? same price. සේම් ප්‍රයිස් ඔක්කොම නේ ජෝඩි තුනක් ගන්න ඕන 1000. 1000යි ankle socks, half socks, full socks. ආප් තමයි කොට School socks. ඕන එකක් තියෙනවානේ මෙතන ඔයාලට කෑම වර්ග තියෙනවා මී පැන් ඊ දේව මේ මොනවාද එක පැෂන් පාර්ටි චිලි පේස්ට් එක තියෙන ඕගනික් චිලි පේස්ට් එකක් තියෙන ගන්න. ඔජින් කොකනට් ඔයිල් හදන එක. මූස් එකේ අවුට්ලට් එකකුත් තියෙනවා පොඩ්ඩක් එතනට ගිහින් මූස් එකට ගිහින් යන්නද එතනට ගිහිල්ලා බලමු මම ගත්ත දෙක සයිස්. මේ දැන්ට මේ ස්ටොක් එකේ අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ තියෙන සයිස් එක විතර. එයාලා කියන සයිස් විතරයි ඉතුරු කට්ටිය අරගෙන මේ ස්ටොක් කරයි. උදේ මෙන්නේ දැන් උදේ අපි ආවේ හවස. excuse me. උදේ මෙන්න එතකොට මේ ඔයාලට ගන්න පුළුවන්. මේ වගේ ඒවත් තියෙනවා
එයා ප්‍රයිස් තියෙනවා මෙතන කුකින් අයිටම්ස් තියෙන ගොඩක්. එතන ප්ලාස්ටික් කඩයක් තියෙනවා මම දැක්කේ. all tremendously quality and fashion because of this particular season. So when you are waiting, the wait will be longer. මෙතන නම් ලස්සන එකක් තියෙනවා. මෙතන ලස්සන අයිටම්ස් තියෙනවා පොඩි පොඩි. මෙතන සාරීස් 50% discount and they are the day that provides Celsius. සාමාන්‍යයෙන් ප්‍රයිස් කොහමද මේ වර්ක් කරපු එහෙම? CBN Pandas ගන්න. know about their outlet and lobby itself is really running. හැමෝම වගේ කොට්ට අරන් යනවා. කොට්ට තියෙනවා. කට්ටියට ගන්නවා නම් කොට්ට. කොහොමද ගණන්? කොට්ට? මේක 2500 කොට 3. මේක කොට දෙක 3500යි අරක 550යි. 550. මේවත් තියෙනවානේ ක්‍රිස්මස් වගේ. ඒ කොට්ටේ මේකයි දෙක වෙන වෙනම දෙන්නේ නැත්නම් කොහොමද? කුෂන් එක කවර් එක 650යි. කොට්ටේ 550යි. 550. Aspects are based on products in terms of gold and jewelry. දෙදස් 500යි. මේ කොච්චර ලොකුද දන්නේ නේ? 2500. මේක මේ සයිස් කොහමද? 6ද? නෙමෙයි තියෙනවා. තියෙනවනේ. 92. 92 2500. මේ ඔක්කොම ඒ ගණන්නේ? කවුරුද තියෙනවා? එක එක සයිස්. ඔව්. මේ 1000 ගන්න වෙන්නේ නෙමෙයි. 72 1200 කරා. 6 නේ. ඔයාලට මේ වගේ කලිස්සම් මේ ප්‍රයිස් කොහමද? 1500. 1500. 1500යිලු. ඉතින් පිටෝනේ මේ මොකද්ද මැටීරියල් එක? ලිනන්. ලිනන් නේ. ඒ කීයද? 1700. 1700. මේ කාලේ කිහම. මේ සාමාන්‍යයෙන් මෙතන ගහලා තියෙන 1200 1999 එක 1200ට. ඒවලුත් තියෙනවා එන්නට මෙහි ආවොත් කන්න. අපි දෙන්න නම් කනවා මේව හරියට. මේකද ගත්තා? මේකෙන් ගත්තා නෙත් මේක. මේකෙන් එකක් කාලා බලන්න බෑ. කාලා බලමු. ඒකෙන්ද? ඔව්. මේ කීයද? 1450 නේ. මම ඇත්තටම මෙයාට රැවටුණා මේ මං හිතුවේ කවුරුන් මගේ දිහා බලන් ඉන්නවා. මේ කීයද? ගහලා තියෙනවා නේ. 6000.
1 year warranty. මේ බ්‍රෑන්ඩ් එක හොඳයි අපි ගාවත් තිබ්බ එක ඇත්තටම. ඔව්. තාම පාවිච්චි කරනවා. Marks තියෙනවා සෑහෙන. වෙනස් වෙනවා. ඇවිල්ලා මේ මොකද මොකද මේ try කරගන්න පුළුවන්. ඊට පෑන් කේක් කරන්න තියෙනවා පුළුවන්. ඒක හාදා මේ බ්‍රෑන්ඩ් එක ඇත්තටම මේ රෙකමන්ඩ් කරපුවා මොකද අපි ගාව දැන් ගොඩක් කල් ඉඳන් තියෙනවා මේ පාවිච්චි කරන්න හොඳයි නන් ස්ටික් එක. හරි මම අර බල හිටපු ෂර්ට් එක ගත්තා. ටී-ෂර්ට් නේ කියන්නේ ඔය. මෙතත් ලස්සන අයිටම්ස් තියෙනවා. මෙතන සෙරප්පු තියෙනවා යාලට. ඕවනේ අර දෙන්න. very much. Solar chemical light में आपको एकदम प्रभाव देता है. अब आते दे. එහා පැත්තෙත් එකක් තියෙනවා දැන් අපිට තේරුණා අපි මේකම තැන කැරකෙනවා කියලා. අපි දෙන්න යනවා එහා පැත්තට. තව කෑල්ලක් තියෙනවා මේගොල්ලෝගේ. මං කිව්වේ කට්ටිය ගොඩක් පොට්ටේ මාරන් යනවා පොට්ට අඩු ඇති. ගාන. මෙතන ගොඩක් තියෙන්නේ බල්බ්ස් ඒවා මේවා. මෙතන මේ ඔයාලා දන්න ඇති නම නම් මේ ඕක මට මතකයි අපේ නංගිත් එකපාරක් ඇවිල්ලා ඔය ආර්ට් එක කරගත්තා. කට්ටිය කනවා අපිට ඒවට ඇස් යනවා. මෙතන තුවා තියෙනවා 1300 ගණන්. මේ හරියේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් home items කාපට් තියෙනවා. පොට්ට තියෙනවා. මේ 900යි නේ ලොකු එක 800. සෙරප්පු තියෙනවා. බලමු ප්‍රයිස් එක. එයාලා BC 1500යි නේ. 15 මේක. කවුලක් නෑ ගාන. Thank you very much for the live. This was the live again. Ini saya ada anugerah saya untuk pada demo di masalah waktu. Ini ada malam. Oh, Colombo Shopping Festival. Malaysia, we are waiting for your arrival and all the contact has been established. See, actually we are and Fashion is sponsoring a valuable gift option to the lucky winner. And we are waiting for the important that you receive along with the tickets to the Apple Box. Baik, kami kepada tim Navastava.
පුංචි දුරේ කරපිටානේ කරන්න වෙන මේ වස්. Obviously the impatient this side. It around 10,000. Congratulations to Big Fashions, and they are running a stall at the whole A. I am sure that all the personalities who have on the way with the awards will be so jubilantly making our Shopping Festival 2025 happening till 10 p.m. today and till 21st of December. This is the Colombo Shopping Festival 2000. මෙතන පොඩි ළමයින්ගේ සපත් ඊට අමතරව පොඩි පොඩි අයිටම්ස් තියෙනවා මෙතනත් ලස්සනයි. මෙතන ඕගලන්ට බෑග් පොඩි පර්ස් බෑග්නේ පර්ස් තියෙනවා. ඩෙනිම් තියෙනවා. ලේඩිස් මං හිතන්නේ. ඕ ලේඩිස් තමයි. මේ අයිටම් එකක් තියෙනවා බලන්න. Haju bol. Ini kadang tu main satu roll. Hari yang ngapi hamatan wage widda. Ito rin yung eli. Hari yan. Eh, tiga tama eh. Wage දේවල් තියෙන හැමදේම වගේ තියෙනවා ගන්න. අඳුම් හොඳයි. ඔයගොල්ලන් ගොඩක් දේවල් තියෙනවා බඩු ගන්න ඔයාලට. මෙතන කාපට් ඒ වගේ දේවල් තියෙනවා. මෙතනට කරන්ට් නැතුව ඇති අර මම ඔයගොල්ලන්ට කිව්වේ. ලේඩි දෙකේ හැම් පිටින් මෙයා හිටියා. අපේ එළියට එනකොට හවස් වෙලා කරවල වැටිලා.
එළිය ලස්සනයි බලන්නකෝ ඔයගොල්ලෝ. ලස්සන ඩෙකෝ කරලා. ලයිට් දාලා ක්‍රිස්මස් එක මාර ලස්සනයි. ඒ ඔයාලා එන්න රෑ හවසට වගේ එන්න බලාගෙන ආවත් හොඳයි. ඉතින් අවුවත් නෑ. සමාන සලකුණු දෙකක්. අනික ලස්සනයි මෙතන. සමාන සලකුණු දෙකක්. බලන්න සූර්ය වටෙන් එන්න එතන යනවා. කොහොමද එතන යන්නේ? සූර්යනද එන්න. කෑම නම් ඕගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. මෙතන කෑම කඩුව ගොඩක් මම දැක්කා තියෙනවා. මෙතනින් යන්නේ. ගෝලයක් හරි. ඉතින් ඔයාලා රැට આવොත් එimhe ඔයාලට මෙහෙම තමයි මෙතන තියෙනවා පේන්න තියෙන්නේ. ලස්සනයි රැට. අපි ආවේ දවල් වෙලා ටිකක් හවස් වෙලා වගේ. දැන් ලයිට් එහෙම දාත් මාන ලස්සනයි ඉතින්. වෙනම වයිබ් එකක් තියෙනවා. ක්‍රිස්මස් එකට ළඟයිනේ. ළඟක් නෑ. ඉතින් මේ මාසේ අන්තිමනෝනේ ඉතින්. මේක ලස්සනට ඩෙකෝ කරලා ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන්. Game බලමු ඇතුළේ. ඉතින් හරි ඉතින් ඔයාලා ඉතින් මම වීඩියෝ එක මේ හරියෙන් ඉවර කරන්න බැලුවේ. මම හිතනවා ඔයාලට ඇහෙනවා ඇති කියලා. මොකද මෙතන සද්දත් වැඩි. හොඳයි. ඇත්තටම shopping festival එක ගොඩක් බඩු දිනනවා ගන්න ඔයාලත් එන්න. ඊට අමතරව පොඩ්ඩක් රැට මෙතන ලස්සන ඇත්තටම ක්‍රිස්මස් එක ඩෙකොරේෂන් හදලා දෙනවා. ඉතින් ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. ඔයාලත් එන්න. කමෙන්ට් එකක් දාන්න. අපිව subscribe කරන්න. ඉතින් මොන හරි විස්තරයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්න. ඉතින් මෙතන ඉඳන් ඔයාලට පේනවා ඇති කට්ටිය ඉතින් වාඩි වෙලා මෙතන කෑම කනවා, ඒ දේවල් කරනවා. ඉතින් මෙතන ඉඩ තියෙනවා. මේක ලොක් හදලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඊට අමතරව අපිව subscribe කරන්න. ඉතින් මේ හරියෙන් වීඩියෝ ඉවර කරන්න බැලුවේ. මගේ කැම් එකේ මේවත් ඉවරයි. එහෙනම් පීස් හැමෝටම අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. කමෙන්ට් එකක් දාන්න. ලයික් එකකුත් දාන්න. Okay bye.